හායි දැන් අපි යන්නේ අපේ නුවරඑළිය ට්‍රිප් එකේ සෙකන්ඩ් ලොකේෂන් එකට. ඒ තමයි බෝඹුරු ඇල්ල. බස්, වෑන්, කාර් ඕනි වාහනයක් පාක් කරන්න මෙතන ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. ගල්තලාවත් එක්ක දිගටම තියෙන පඩිපෙළෙන් ආවට පස්සේදී අපිට ටිකට් කවුන්ටර් එක හම්බෙනවා. ඉතින් වීකෙන්ඩ් එකේ නිසා අනිවාර්යයෙන්ම මේ තැන්වල ලෝකල් විසිටර්ස්ලා ටිකක් වැඩි. ලෝකල්ස්ලාට මෙතන ටිකට් ප්‍රයිස් එක per person 100 rupees වගේ තමයි වෙන්නේ. මට අනුව නම් මෙතන එච්චර ලොකු හයික් එකක් නෑ. අපිට කියන්නේ කකුල් රිදෙන තරම් අමාරුවෙන් නගින තරම් ලොකු හයික් එකක් නෑ. පාකින් එකේ ඉඳන් මේන් වෝටර්ෆෝල් එක ගාවට අපිට 1.3 to 2 kilometers වගේ distance එකක් තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔක්කොම බලනකොට total trip එක 3.5 kilometers වගේ කිට්ටු වෙන්න එනවා. මේ දැන් අපි ඇල්ල කිට්ටුවටම වගේ එනකන් ඇවිත් තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය ඈතින් අපිට පේන්නේ අපි බලන්න ආපු ලස්සන බෝඹුරු ඇල්ල. මෙතන ඉඳන් නෙමෙයි වෝටර්ෆෝල් එක බලන්න අපි මීට වඩා තව ටිකක් ඇතුළට යන්න ඕනේ. එන්න දියැලට ලං වෙනකොට පුදුම සතුටක් තමයි හිතට දැනෙන්නේ. මේන් වෝටර්ෆෝල් එක ගාවට යන්න කලින් අපිට මෙන්න මේ ගේට් එකකින් ඇතුළට එන්න පුංචි පාරක් අහුවෙනවා. එතනින් ඇතුළට ආපු ගමන් අපිට හම්බෙන්නේ මෙන්න මේ පාලම. ඇල්ලේ වතුර වැඩි කාලෙට වහින කාලෙට අපිට මේ පාලම ගාවට එන්න තියා හිතන්නවත් මේ පාලමේ මැදට ආවට පස්සේදී අපිට සම්පූර්ණ ඇල්ලම හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඔන්න මෙතනින් පස්සේ තමයි අපි දෙන්න යන්න ආසාවෙන් ඉඳපු තැනට යන්නේ. මේ ඉස්සරහින් යන කෙනාගේ හෙල්ප් එකෙන් තමයි අපි වතුර පාරෙන් අනිත් පැත්තට මාරුනේ. හරි බලන්නකො මෙතන ඉඳන් දකින්නකොට තියෙන වේව් එකේ ලස්සන. මං හිතන විදියට සාමාන්‍යයෙන් මෙතෙන්ටත් කෙනෙක්ට එන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. හැබැයි අපේ සමහර කට්ටිය කරන සමහර වැඩ නිසා මේ වගේ තැන් අපිට තහනම් වෙච්ච අවස්ථාවක් නැතුවම නෙමෙයි. ජීවිත අවදානමක් ගන්න නැතුව සුන්දරත්වය විඳින්න පුළුවන්කම තිබිලත් මේ වගේ වැඩ කරන්නේ ඇයි? දියැලක් ගංගාවක් ලස්සනයි වගේම මේවයි වතුර කොයි මොහොතේ වැඩි වෙයිද කියලා කියන්න අපි දන්නේ. සමහර විට ඇල්ලේ වතුර වැඩි වුණා නම් මෙයාට මෙතනින් පහළට බහින්නවත් බැරි වෙන්න ඉඩ තිබුණා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට මට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ වගේ තැන් විසිට් කරන්න ගියාට පස්සේදී මේ වගේ තියෙන ගයිඩ්ලයින්ස් අනිවාර්යයෙන්ම පිළිපදින්න. මෙන්න මේ පේන ගල උඩට ගියාට පස්සේදී දියැලේ වීව් එක හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ෆොටෝස් වලටත් ඇල්ලේ සම්පූර්ණ වීව් එකත් එක්ක ලස්සන ෆොටෝස් ටිකක් ගහගන්නත් පුළුවන්. හැබැයි අපි තියෙන අඩියක් ගානේ හරිම පරිස්සමින් තමයි මේ ටිකේ ඇවිදින්න ඕනි. තියෙන හුළඟේ සැරත් එක්ක දියැලෙන් වැටෙන වතුර බින්දු පිනි බින්දු ගොඩක් මේ පැත්තට විසි වෙලා එන නිසා මේ ටික සාමාන්‍යයෙන් ටිකක් මඩ වෙලා තමයි තියෙන්නේ. වගේම තමයි හැම වෙලේම ගල්වල වතුර රැඳිලා නිසා ගලුත් හොඳටම ලිස්සනවා. ඔන්න ඉතින් අපි දැන් මේ ආයෙත් පහළට ඇවිත් තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් වෝටර්ෆෝල් එක බලන්න පුළුවන් තැනට අපි මේ පාර ගියේ නෑ. මොකද කලින් පාර අපි එතනට ගියපු නිසා. මෙන්න මේ තියෙන කොන්ක්‍රීට් බැම්ම දිගේ තමයි අපි එහා පැත්තට මාරුනේ. ඉතින් ඒක නිසා තමයි වතුර වැඩි කාලෙට අපිට එහා පැත්තට යන්න බෑ කියලා මං කිව්වේ. වෝටර්ෆෝල් එක ගාවට යන පාර දිගේ අපිට ඕනි තරම් කඩවල් අහුවෙනවා. ඇල්ල බලලා යන ගමන් අපි මෙන්න මේ කඩෙන් රස කෑමක් කෑවා. එයාගේ නම කිව්වේ. කියන්න? මං ඉරිගු කන්න ආස නැති නිසා මෙන්න මේ 11 ජූස් එක මට. ඉතින් ඔයාලත් එනවා නම් බලාගන්න මෙන්න මේ ෂොප් එකෙන් තමයි අපි ඉරිඟු කෑවේ. මේක තමයි අපි ඇල්ල ගාවට යන්න කලින් හම්බෙන අන්තිම කඩේ.
මේ තමයි මිංචි සම්බලුත් එක්ක උණුවෙන්ම අපිට කන්න පුළුවන් රොටි. උණුවෙන්ම කන්න පුළුවන් නිසා පුදුම රසක් තමයි තියෙන්නේ. මං නම් හිතන්නේ මේ කඩවල් වලින් කෑම බීම කන්න බොන්න හොඳම ටයිම් එක හයික් එක ගිහින් අපි පහලට එද්දි. මොකද කිලෝමීටර් 2.5ක් 3කට කිට්ටු වෙන ඇවිදපු නිසා මේ වෙද්දි හැමෝටම මහන්සි. නෙක්ස්ට් වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ඉතින් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.